ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ආසිරි ඩිසයිනර්ස් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ තරමක වෙනස් මාතෘකාවක්. ඒ තමයි AI තාක්ෂණය. කෘත්‍රිම බුද්ධිය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අද වීඩියෝ එක සකස් කරලා තියෙන්නේ දහම් පාසල් සහ පාසල් ගුරුවරුන් වෙනුවෙන් AI තාක්ෂණය භාවිතා කරලා අධ්‍යාපනික කටයුතු එහෙම නැත්නම් ඉගැන්වීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ වඩාත් සාර්ථකව කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේ ක්‍රම භාවිතා කරලා ඔයගොල්ලන්ගේ ඉගැන්වීමේ කටයුතු වඩාත් පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට තියෙන වැඩ ලෝඩ් එක සෑහෙන ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. වැදගත්ම කරුණ තමයි මේ තාක්ෂණය භාවිතා කරලා ඉගැන්වීම් කටයුතු වඩාත් පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේම දරුවන්ට ඒවා මතක හිටින විදිහට හිතට කාවා දෙන විදිහට ඉතාමත් හොඳින් ඉගැන්වීමේ කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ යටතේ අපි DeepSeek සහ Notebook LM කියන tools දෙක ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ tools භාවිතා කරලා ෂණිකව තප්පර කීපයක් ඇතුළත සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍ර සකස් කරන විදිය, ඒ වගේම ඒවලට පිළිතුරු පත්‍ර සකස් කරන විදිය, අවශ්‍ය නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකස් කරන විදිය, ඒ වගේම විෂයට අදාළ චිත්‍ර සහ රූප සටහන් තප්පර කීපයක් ඇතුළත ඇඳ ගන්න ආකාරය, ඒවා ෂණිකව ලබා ගන්න ආකාරය, ඒ වගේම කිසියම් කතාවක් හෝ ජාතක කතාවක් PDF පොතක් විදිහට නිර්මාණය කරන විදිය, ඕනම කතාවකට හෝ ජාතක කතාවකට අදාළව වීඩියෝ එකක් චිත්‍රපටයක් ආකාර නිර්මාණය කරන හැටි. ඒතර මේ ක්‍රමවලින් ඒවා වඩාත් පහසුවෙන් මතකයට රඳවා ගන්න පුළුවන්. ඒ වගේම ජාතක කතාවකට අදාළව සාකච්ඡාමය වැඩසටහනක් පොඩ්කාස්ට් එකක් හදන විදිය අපි කියලා දෙනවා. මීට අමතරව තවත් ගොඩක් ක්‍රම අපි මේ වැඩසටහන යටතේ ඔයගලන්ට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. අපි මේක දිගටම වීඩියෝ සීරීස් එකක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි පළවෙනි වීඩියෝ එකෙන් පවා අපි ඔයගලන්ට සෑහෙන දෙයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින්න වීඩියෝ එකේ අවසානයේ තෙක්. හොඳයි, මුලින්ම අපි බලමු DeepSeek භාවිතා කරලා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර සකස් කරන විදිය. මේ සඳහා ඔයගලන් මුලින්ම Google එකට යන්න. Google එකට ගිහිල්ලා ඒකේ search කරන්න DeepSeek කියලා. ඊට පස්සේ ඒකේ පළවෙනියටම එන link එක click කරලා යන්න DeepSeek website එකට ගිහිල්ලා ඒකේ start now කියන එකට යන්න ඕනේ. හැබැයි ගොඩක් වෙලාවට මේකේ language එක Chinese වලින් තියෙන්නේ. මේක Chinese වලින් හදපු මේක China වලින් හදපු website එකක් නිසා. ඉතින් ඔයගලන් මුලින්ම ඒකේ උඩට ගිහිල්ලා language එක දකුණු අත පැත්තේ උඩ කෙළවරේ language එක change කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට ඔයගලන්ගේ email address එක දීලා sign up වෙන්න. email address එක දීලා ඔයගලන් password එකක් දීලා sign up කරන්න ගියාම එතන ඔයගලන්ගේ email එකට යනවා code එකක්. ඒ code එක අරගෙන ආපහු එතනට දීලා ඒක enter කරන්න. ඊට පස්සේ ඔයගලන්ට DeepSeek එකට log on වීමේ හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් email account එකක් හදාගන්න දන්න කෙනෙකුට මම හිතන්නේ මේක ලොකු අමාරු දෙයක් කියලා. ඉතින් අතරම බේසික්ස් වලින් නම් කියලා දෙන්නේ. මේක අපි මේ වැඩසටහන කරන්නේ AI තාක්ෂණය දන්න අය වෙනුවෙන් නෙමෙයි, නොදන්න අය වෙනුවෙන්. ඒ නිසා අපි බේසික්ස් වලින් නම් කියලා දෙනවා. ඊළඟට ඔයගලන් කරන්න ඕන දේ තමයි ඔයගලන්ට අවශ්‍ය ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය සකස් කිරීම කරන්න ඒකට prompt එකක් හදා ගන්න ඕනේ. prompt එක කියන්නේ ඒක සිංහලෙන් ඔයගලන් ඒක command එක දෙන්න ඕනේ AI tool එකට. command එක දුන්නම ඒ command එකට අනුව ක්‍රියාත්මක වෙන එක තමයි AI tool එකෙන් කරන්නේ. අවශ්‍ය prompt එක සිංහලෙන් type කරන්න ඔයගලන්ට පුළුවන් හෙලකුරු වගේ app එකක් use කරන්න. අපි මුලින්ම බලමු 7 වසරට අදාළ අවසන් වාර විභාගයට අදාළව ප්‍රශ්න පත්‍රයක් සකස් කරන්න. ඉතින් ඔයගලන් ඒක type කරන්න ඕනේ දහම් පාසල් 7 වසර අවසන් වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය ලබා දෙන්න කියලා තමයි type කරන්න ඕනේ. ඒක සිංහලෙන් ඔයගලන්ට ඒක ලස්සනට ගලපලා සිංහලෙන් type කරන්න. මේකේ සිංහල type කරනවට වඩා ඔයගලන්ට ඇත්තටම ලේසි voice command පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඔයගලන්ට පේනවා උඩ තියෙන පොඩි mic එක වගේ සලකුණක්. ඒක click කරලා ඔයගලන්ට මේක voice ඒ කියන්නේ ඔයගලන්ට voice එක දෙන්න පුළුවන්. voice එක දුන්නාම මේ ඔයගලන් කියන දේ මේකේ type වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ වඩාත් පහසුයි මේක මේ keyboard එකෙන් type කරනවට වඩා.
කොමරි මෙන්න මේ විදිහට ඔයගොල්ලන් prompt එක සකස් කරලා ඒක copy කරලා paste කරගන්න DeepSeek එකේ DeepSeek එකේ අපි ප්‍රශ්න යොමු කරන ස්ථානයට දීලා enter කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඒ ඔයගොල්ලන් දීපු command එකට අදාළව ඒගොල්ලන් ඉතාමත් ඉක්මනින් තප්පර කීපයක් ඇතුළත ප්‍රශ්න පත්‍රය සකස් කරලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ලකුණු දෙන විදිය, ඒ වගේම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම ප්‍රශ්න සකස් කරලා ඒකට යන කාලය, ඒ සියලුම දේවල් ඇතුළත් කරලා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් විදියට තමයි මේකේ ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ. ඔයගොල්ලන්ට ආපහු මැනුවල් කරන්න කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ. මේකේ සියලුම දේ ඉතාමත්ම පිළිවෙලට ඉතාමත් ලස්සනට සකස් කරලා දෙන එක මේකෙන් කරනවා. ඊළඟට ඔයගොල්ලන් දකින්න ඇති අපි ප්‍රශ්න පත්‍රයක් සකස් කරන්න කිව්වම ඒකේ ප්‍රශ්න පත්‍රය විතරයි සකස් වීම සිදු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ලබා ගන්න මේකට පිළිතුරුත් ඇතුළත් කරන්න කියන එක අපි prompt එකට දෙන්න ඕනේ. ඉතින් අපි බලමු ඒකත් කරලා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු ටිකත් ඒගොල්ලන් වෙනමම මේ ප්‍රශ්න පත්‍රයත් එක්ක ලබා දීම සිදු කරනවා. ඊළඟට ඔයගොල්ලන්ට කාට හරි හෙලකුරු app එක භාවිතා කරන්න අකමැති නම් තව සිංහල ටයිප් කරන්න ඕන තරම් apps තියෙනවා. මම ඒවත් ලබා ගන්න විදිහ කියලා දෙන්නම්. මේ ඕනම command එකක් ඔයගොල්ලන්ට කැමති භාෂාවකින් සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන්න පුළුවන්. මොන විදියට දුන්නත් ඔයගලන්ට පිළිතුර ඒ විදියටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න දැන් අපි එක පිළිතුරු සමග ලබා දෙන්න කියලා ටයිප් කරලා එන්ටර් කරාම ඒක ඊට පස්සේ ඒක DeepSeek එකට copy කරලා paste කරන්න ඕනේ. copy කරලා paste කරලා එන්ටර් කරන්න. එතකොට ඔයගලන්ට පිළිතුරු සමග ප්‍රශ්න පත්‍රය ලබා දීම සිදු කරනවා. මේකෙදිත් ලකුණු දෙන ආකාරයේ සියලුම දේවල් AI tool එකෙන්ම ඔයගලන්ට ලබා දෙනවා. ඊළඟට ඔයගලන්ට පිළිතුරු පත්‍රය වෙනම ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් පිළිතුරු පත්‍රය වෙනම ප්‍රශ්න පත්‍රය වෙනම ලබා ගන්නත් පුළුවන්.
හරි ඊළඟට අපි යමු ඊළඟ ටූල් එකට Gemini AI. ඉතින් Gemini AI කියන්නේත් හොඳ AI ටූල් එකක්. මේක භාවිතා කරලා ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. අපි බලමු අද Gemini AI ටූල් එක භාවිතා කරලා ඔයගොල්ලන්ට මොනවද කරගන්න පුළුවන් කියලා. ඉතින් Gemini එකේ වැඩ කරන්න කලින් අපි Gemini වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඒක නිසා අපි මුලින්ම Google එකට යන්න ඕගොල්ලන්ගේ. Google එකට ගිහිල්ලා Google එකේ search bar එකේ Gemini AI කියලා ටයිප් කරන්න. Gemini AI කියලා ටයිප් කරාම ඔයගොල්ලන්ට එන වෙබ්සයිට් ලිස්ට් එකේ පළවෙනියෙන්ම තියෙන වෙබ්සයිට් එක තමයි Google Gemini AI වෙබ්සයිට් එක. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට Gemini වෙබ්සයිට් එකට යන්න පුළුවන්. Gemini වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඒකේ වැඩ කටයුතු කරන්න ඔයගොල්ලන් මුලින්ම ඒකේ account එකක් හදාගෙන ඉන්න ඕනේ. ඒ account එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට sign in option එකේ ගිහිල්ලා ඔයගොල්ලන්ගේ email address එකයි password එකයි දීලා ඔයගොල්ලන්ට Gemini account එකට log on වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට account එකක් හදන්න ඕනේ. එතකොට ඔයගොල්ලන් කරන්න ඕනේ ඒ sign in එකම click කරන්න. එතකොට එතන යට එනවා create account කියලා option එකක්. ඒ create account එක click කරලා ඔයගොල්ලන්ගේ email address එක ඔයගොල්ලන්ගේ details ටික දීලා next කරාම ඔයගොල්ලන්ට Gemini එකේ account එකක් ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේකත් email address එකක් හදනවා වගේ තමයි හරිම පහසු දෙයක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් නැවතත් sign in එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ email address එකයි password එකයි දීලා ඔයගොල්ලන්ට Gemini එකට login වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට Gemini එකේ අපි කලින් DeepSeek එකේ වැඩ කරා වගේ Gemini එකේ ඔයගොල්ලන්ගේ අවශ්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන්. අපි අද Gemini AI tool එක පාවිච්චි කරලා මෙතනදී කරන්න යන්නේ ඔයගලන්ට මොකක් හරි ජාතක කතාවකට එහෙම නැත්නම් කතාවකට අදාළ චිත්‍රයක් එහෙම නැත්නම් රූප සටහනක් ඇඳ ගන්න විදිය. මේක ඔයගලන්ට කිසියම් පාඩමකට අදාළව කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ජාතක කතාවකට අදාළව කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලින් අර පාසල් දරුවන්ට ඒක මතක තබා ගැනීම ඉතාමත් පහසු වෙනවා. ඉතින් ඊට අමතරව කුඩා පන්තිවල පහළ ශ්‍රේණිවල දරුවන්ට ඒ පාඩම ඉගෙන ගැනීමට ආසාවක් ඇති කරන්න ඒ වගේම ඒ වගේ චිත්‍ර ඇඳලා ඔයගලන්ට පාට කරන්න වගේ දේවල් ලබා දෙන්නත් පුළුවන් වර්ණ ගැනීම සඳහා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට ඔයගලන්ට Gemini AI tool එක පාවිච්චි කරලා චිත්‍ර අඳින විදිය තමයි දැන් අපි කියලා දෙන්නේ. ඉතින් මේකේ Gemini එකට ගිහිල්ලා ඔයගල අපි බලමු නලපාන ජාතකයේ අපි උදාහරණයක් ගමු. ඒකේදී ඔයගලන් මුලින්ම හෙලකුරු වගේ සිංහල ටයිප් කරන ඇප් එකකට ගිහිල්ලා නලපාන ජාතකයේ චිත්‍රයකට නගන්න කියලා ටයිප් කරලා ඒක කොපි කරලා අරන් ඇවිල්ලා Gemini AI tool එකේ ටයිප් කරන තැන paste කරන්න. paste කරලා enter කරන්න. එතකොට ඔයගලන්ට මෙන්න මේ වගේ රූප සටහනක් ලබා ගන්න පුළුවන්. හොඳයි ඊළඟට අපි බලමු විශාලා මහනුවර තුන්බිය චිත්‍රයකට නගන්නේ කොහොමද කියලා. ඒක ඔයගලන් ටයිප් කර ගන්න ඕන මුලින්ම අපි අර මුලින් කිව්වා වගේ හෙලකුරු එකට ගිහිල්ලා හෙලකුරු එකේ ටයිප් කරලා සිංහලෙන් ඊට පස්සේ ඒක කොපි කරලා ඔයගලන් අරන් එන්න ඕනේ Gemini AI එකට අරන් ඇවිල්ලා ඒක paste කරන්න. paste කරලා enter කරාම ඔයගලන්ට ගන්න පුළුවන් ඒ චිත්‍රය. මෙන්න මේ විදිහට ටයිප් කරන්න. ඉතින් මෙතනදී ඔයගලන්ට වඩාත් විස්තරාත්මකව මේක අවශ්‍ය නම් ඔයගලන්ට මේක තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්. අපි නිකාම විශාලා මහනුවර තුන්බිය චිත්‍රයක නගන්න කියලා කිව්වම ඉතින් එතකොට AI එකට ඕන විදිහට තමයි ඒක හැදිලා එන්නේ. හැබැයි මේක අපිට වෙලා තියෙනවා නම් පේලි 5කින් 6කින් මේක මීට වඩා අපිට විස්තර කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඔයගලන්ට ඒක රූප සටහනකට නගන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ට මේක අවශ්‍ය නම් වර්ණ රහිතව. ඒ කියන්නේ දැන් අපි මේක සම්පූර්ණ colored චිත්‍රයක් නරන් තියෙන. එතකොට ඔයගලන්ට අවශ්‍ය නම් මේක කාට හරි පොඩි ළමයෙකුට දෙන්න මේක පාට කරන්න වගේ දෙයකට දෙන්න අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මේක ලයින් ආර්ට් එකක් විදිහට ලබා ගන්න. ඒතර ලයින් ආර්ට් එක විදිහට ගත්තම වර්ණ මුකුත් එන්නේ නැහැ. එතකොට ඒක කළු සුදු විදිහට තමයි ඔයගලන්ට චිත්‍රය සකස් වීම සිදු වෙන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ. එතකොට මෙතනදී ඔයගලන්ට වැඩිපුර ඇතුළත් කරන්න වෙන්නේ ලයින් ආර්ට් ක්‍රමයට චිත්‍රය නිර්මාණය කරන්න කියන එක විතරයි. ඔයගලන් ආපහු ගිහිල්ලා සිංහල එකට ටයිප් කරන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට මෙතනම ඇඩ් කරන්න ලයින් ආර්ට් චිත්‍රයකට නගන්න කියලා. එතකොට ඒක මෙන්න මේ විදිහට ලයින් ආර්ට්ස් වලින් රූප සටහන ඇඳිලා එනවා. ඉතින් මේක ඇත්තටම ඕන කෙනෙකුට හරිම පහසුවෙන් කරන්න පුළුවන්. ඔයගලන්ට තේරෙනවා ඇති ඔයගලන්ගේ වැඩ කොච්චර පහසු කරගන්න පුළුවන්ද කියලා. නැත්තම් ගොඩක් වෙලාවට අපි කරන්නේ චිත්‍ර හිත අඳිනවා නැත්තම් ඉන්ටර්නෙට් එකේ Google එකේ සර්ච් කරලා අඳිනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට අවශ්‍ය දේ හරියටම තිතටම
ඔයගලන්ට AI වලින් ඇඳ ගන්න පුළුවන්. ඊළඟට මම කිව්වා සිංහල ඔන්ලයින් ටයිප් කරන්න ඔයගලන්ට තව ටූල්ස් ගොඩක් තියෙනවා කියලා. ඔයගලන්ට තියෙන්නේ Google එකට ගිහිල්ලා සිංහල ඔන්ලයින් ටයිපින් කියලා සර්ච් කරන්න. ඔයගලන්ට ගොඩාක් තව වෙබ්සයිට්ස් හොයාගන්න පුළුවන් සිංහල ටයිප් කරන්න. ඉතින් හෙලකුරුම යන්න අවශ්‍ය නැහැ. හෙලකුරු එක ගොඩක් පහසුයි. ඒක නිසා තමයි මම හෙලකුරු එක තෝරගත්තේ. හැබැයි හෙලකුරු වගේම තව සයිස් ගොඩාක් තියෙනවා. ඒ වලට ගිහිල්ලා ඔයගලන්ට අවශ්‍ය ඔයගලන්ට වඩා පහසුයි කියලා හිතන එක තෝරගෙන සිංහල ටයිප් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එතෙන්දී ඔයගලන්ට තව එක දෙයක් මට කියන්න අමතක වුණා. මෙතනදී ඔයගලන් හැමතිස්සෙම යුනිකෝඩ් කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. යුනිකෝඩ් එක සිලෙක්ට් කරලා තමයි ඔයගලන් ටයිප් කරලා කොපි කරලා AI tool එකට paste කරන්න ඕනේ. ඉතින් මේක කියලා දීලා තියෙන දේ ඔයගලන්ට හරියට තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක ප්‍රශ්නයක් විදිහට ටයිප් කරන්න. මම ඒකට ඔයගලන්ට අනිවාර්යෙන් පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම ඔයගලන්ට තව ඊළඟ වීඩියෝස් වලදී තව මොන හරි කතා කරන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන්න. එතකොට ඒ ඔයගලන්ගේ රික්වෙස්ට් අපි ඊළඟ වීඩියෝ එකේදී සලකා බලන්න උත්සාහ කරනවා. දැන් මේ තියෙන්නේ ඒ වගේ තවත් සිංහල ටයිප් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් මේකෙත් ඔයගලන්ට පේනවා ඔයගලන්ට අවශ්‍ය විදිහට සිංහල ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරලා ඔයගලන්ගේ AI වැඩවලට ඒක යොදා ගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට බලමු ඔයගලන්ට මේ අවශ්‍ය කතාවක් එහෙම නැත්නම් ජාතක කතාවක් එහෙම නැත්නම් කිසියම් පාඩමක් PDF පොතක් විදියට ෂණිකව සකස් කරන විදිය. ඉතින් අපි උදාහරණයට අපි දැන් කලින් කතා කරපු නලපාන ජාතකෙම ගමු. එතකොට නලපාන ජාතකය අරගෙන ඔයගලන්ට ඒක PDF පොතක් විදියට සකස් කරන විදිය තමයි අපි දැන් කරන්න යන්නේ. මේ සඳහා ඔයගලන් කරන්න ඕනේ Gemini එකට ගිහිල්ලා නලපාන ජාතක කතාව සිංහල මීඩියම් බුක් එකක් විදියට හදන්න කියලා ටයිප් කරන්න ඕනේ. ටයිප් කරලා ඒක ඔයගලන්ට කෙලින්ම හෙලකුරු එකට ගිහිල්ලා සිංහලෙන් ටයිප් කරන්නේ නැතුව කෙලින්ම සිංග්ලිෂ් විදියට Gemini එකේ ටයිප් කරන්න පුළුවන්. අපි එහෙමත් කරලා බලමු. ඔයගලන්ට සිංහලෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නත් පුළුවන්, ඉංග්‍රීසි වලින් දෙන්නත් පුළුවන්, සිංග්ලිෂ් වලින් දෙන්නත් පුළුවන්. ඉතින් ඒ මට්ටමට දැන් AI දියුණු වෙලා තියෙන්නේ. ඒක නිසා ඔයගලන්ට බය නැතුව සිංග්ලිෂ් වලින් දීලා මේ කතාව හදා ගන්න පුළුවන්. අපි දෙමු නලපාන ජාතක කතාව සිංහල මීඩියම් PDF බුක් එකක් විදියට හදන්න කියලා ටයිප් කරලා එන්ටර් කරපු ගමන් ඒ කතාව සම්පූර්ණයෙන් මේකේ වැටෙනවා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේ ඒ කතාව සම්පූර්ණයෙන් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඔයගලන්ට කරන්න තියෙන්නේ Word document එක ඕපන් කරගන්න. Microsoft Word ඕපන් කරලා Microsoft Word එකේ මේක සම්පූර්ණයෙන් paste කරගන්න. paste කරලා ඉවරලා ඔයගලන් දන්නවා Word document එකක් save කරන විදිය සාමාන්‍ය save කරන විදිය නැතුව ඒකේ file type එකට PDF කියන එක තෝරන්න. PDF කියන එක තෝරලා save කරන්න. එතකොට ඔයගලන්ට ෂණිකව PDF document එකක් විදියට ජාතක කතාව ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඒ ටික අවසానයි. අපි දැන් යන්නේ වැදගත්ම ටූල් එකට. ඒ තමයි Notebook LM. Notebook LM කියන්නේ ගුරුවරුන්ට ඉතාමත්ම වැදගත් ටූල් එකක්. ඉතින් මේ ටූල් එක දන්නවනම් ඔයගොල්ලන්ගේ වැඩ ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ළමයින්ටත් ඉතාමත් රසවත් අන්දමින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඒවා ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම මතකේ රඳවා ගන්නත් පුළුවන්. අපි බලමු Notebook LM එක ගැන.
නෝට්බුක් LM පාවිච්චි කරනකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට අපි මුලින්ම සෝස් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ෆයිල් එකක් දෙන්න ඕනේ. අපි හදපු ෆයිල් එක දුන්නාම ඒක ප්‍රොසෙස් කරලා තමයි මේකෙන් අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කරන්නේ. ඉතින් ඒක නිසා අපි නලපාන ජාතකයේදී අපි මුලින්ම PDF ડોකියුමන්ට් එකක් විතර සේව් කරානේ. අන්න ඒ සේව් කරගත්ත ෆයිල් එක අපිට ඕන වෙනවා නෝට්බුක් LM එකේදී ඒක වැඩි දුරට ඒක පාවිච්චි කරලා අලුත් දේවල් කරන්න. අපි මුලින්ම මේ PDF ડોකියුමන්ට් එක තියෙන තැන හොයලා ඒ ડોකියුමන්ට් එක නෝට්බුක් LM එකට අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් නෝට්බුක් LM එකට යන්න ඔයගලන් කරන්න ඕනේ මුලින්ම යන්න Google එකට ගිහිල්ලා notebook LM කියලා ටයිප් කරන්න. එතකොට පළවෙනියට මෙන්න link එක තමයි notebook LM එක එන්නේ. ඒකට යන්න. ඒකට ගිහිල්ලා ඔයගලන් දැන් මම මෙතන නම් මම ඒක කලින් රෙජිස්ටර් වෙලා තියෙන නිසා මම ඒක ටග් ගාලා කෙලින්ම එනවා. මොකද මම ඊමේල් එක අත ඕපන් කරලා තියෙන නිසා. හැබැයි ඔයගලන්ට මුලින්ම sign up ගිහිල්ලා අර කලින් කරා වගේම ඔයගලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක ඩීටේල්ස් ටික දෙන්න ඕනේ. නම ඒ ටික දුන්නම පාස්වර්ඩ් දුන්නම ඔයගලන්ට sign up වෙන්න පුළුවන්. හැබැයි ඔයගලන් ඊමේල් එකට යන පින් නම්බර් එකක්. ඒ පින් එක අරගෙන ආපහු කොපි කරලා පේස්ට් කරන්න ඕනේ notebook LM එකේ. ඊට පස්සේ තමයි ඔයගලන් මේකේ රෙජිස්ටර් වෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ඔයගලන්ට දැකපු ගමන් බය වෙන්න එපා. මොකද මේකේ ගොඩක් දේවල් කරන්න පුළුවන් නිසා තමයි මෙහෙම ගොඩක් දේවල් වැටලා තියෙන්නේ. ඒක ගැන හිතන්න එපා. අපි එකින් එක බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල්. ඉතින් notebook LM කියන්නේ Gemini එකට වඩා සෑහෙන වෙනස්. මොකද දැන් Gemini එකේ අපි සාමාන්‍යයෙන් තොරතුරක් ලබා ගැනීම සඳහා ටයිප් කරාම ඒක අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. හැබැයි notebook LM එකේ විශේෂත්වය තමයි ඒකට අපි මුලින්ම සෝස් එකක් දෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි දැන් කලින් හදාගත්ත නලපාන ජාතකයේ PDF ડોකියුමන්ට් එකක්. අන්න ඒ PDF ડોකියුමන්ට් එක notebook LM එකට දුන්නම තමයි ඒක ප්‍රොසෙස් කරලා ඒකෙන් තව අලුත් දේවල් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඇත්තටම notebook LM කියන්නේ ගුරුවරුන් සඳහා විශේෂයෙන්ම සකස් වෙච්ච ටූල් එකක් පාසල් දරුවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන්. මොකද මේකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉගෙන ගන්න දේවල් ඉතාමත්ම ආසාවෙන් Tamanට කරන්න. ඒවා ඉතාමත් පහසුවෙන් මතක හිටින විදිහට ඉගෙන ගැනීම සඳහා ගොඩාක් දේවල් ඔයගලන්ට notebook LM එක ආශ්‍රයෙන් කරගන්න පුළුවන්. ඉතින් පාසල් ගුරුවරුන්ටත් මම කියන්නේ මේ අතර notebook LM එක හොඳට මාස්ටර් කරොත් ඔයගලන්ගේ වැඩවලින් 75%ක් අඩු කරගන්න පුළුවන්. එච්චරට ඔයගලන්ගේ ඉගෙනීම කටයුතු පහසු කරගන්න පුළුවන් notebook LM එක මාස්ටර් කරොත්. ඉතින් දැන් අද මේකේ සියලුම දේවල් කියලා දෙන්න වෙලාවක් නැහැ මේකේ. අපි ඒකේ වැදගත්ම ටූල්ස් ටික මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ වම් අත පැත්තේ උඩම තියෙන add sources. add sources ගිහිල්ලා ඒකේ ඔයගලන්ට පේනවා. එතන ඔයගලන්ට සර්ච් කරන්න පුළුවන්. upload files කියලා තියෙනවා යටම. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඔයගලන්ගේ අපි කලින් PDF document එක save කරගත්ත තැනට දෙන්න. ඊළඟ එතන අදාළ ෆයිල් එක ඔයගලන් තේරුවට තෝරලා එන්ටර් කරාම ඒ ෆයිල් එක notebook LM එකට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ තේරිච්ච ෆයිල් එකට ටික් එකක් දාගන්න. හරි. දැන් ඔයගලන්ට අවශ්‍ය වැඩ ටික කරගන්න පුළුවන්. දැන් අපි නලපාන ජාතකයේ PDF document එක notebook LM එකට අප්ලෝඩ් කරලා ඉවරයි. දැන් ඔයගලන්ට පුළුවන් මේකෙන් ගොඩක් දේවල් කරගන්න. මේකේ දකුණු පැත්තේ ඔයගලන්ට පේනවා ඇති tabs කීපයක් තියෙනවා. audio overview, video overview, reports, flash backs, ඊළඟට mood map මේ වගේ infographic. ඉතින් මේ එකින් එක කරන්න පුළුවන් දේවල් අපි කතා කරමු. මුලින්ම අපි බලමු audio overview එක. ඉතින් මේක audio කියන්නේ අතර මේක අර ඔයගලන් අපි මේ සකස් කරපු ජාතක කතාව සංවාදයක් විදියට මේකේ සකස් කරලා දෙනවා. එතකොට ඒක ශ්‍රවණය කරනකොට ඒක අහනකොට පාසල් දරුවන්ට මේක ඉතාමත් පහසුවෙන් මතකයේ රඳවා ගන්න පුළුවන්. ඉතින් මේක ක්ලික් කරලා බලන්න. එතකොට ඔයගලන්ට ෆයිල් එක ක්‍රියේට් වෙවි. ඒකට විනාඩි කිහිපයක් යනවා. ටික වෙලාවකට පස්සේ ඔයගලන්ට පෙනෙයි මෙන්න මේ වගේ පල්ලෙහා නලපාන ජාතකය කියලා වැටලා තියෙනවා ඔඩියෝ ෆයිල් එක. ඉතින් මෙන්න මේක ක්ලික් කරාම ඔයගලන්ට මේක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ප්ලේ කරලා බලන්න මේ සම්පූර්ණ කතාව සංවාදයක් විදියට ඉතාමත් ලස්සනට මේකේ හදලා දෙනවා. ඉතින් ඒක අහලා ඔයගලන්ට පහසුවෙන් මේක මතක තියාගන්න පුළුවන්. එතන පේන දේවල් නෙවි එතන නොපෙනෙන දේවල්. ඉතින් සාදරයෙන් පිළිගන්නවා අපේ අද මේ ගැඹුරු ගවේෂණයට
ඔව් අද අපේ මාතෘකාව ඇත්තටම හරිම සිත් ගන්නා සුළු එකක්. හරියටම හරි. අද අපේ අරමුණ වෙන්නේ අපිට ලැබිලා තියෙන ඊටමත් අපූරු ඓතිහාසික මූලාශ්‍රයක් වෙන නලපාන ජාතකය කියවලා ඒක ඇතුලේ හැංගිලා තියෙන දේවල් ගවේෂණය කරන එකයි. ඒ කියන්නේ අර නායකත්වය, උපායශීලීත්වය සහ විවේචනාත්මක චින්තනය ගැන තියෙන සැඟවුණු පාඩම් නේද? අන්න ඒකයි. බැලු බැල්මට මේක අතීතයේ වුණු සාමාන්‍ය කතාවක් වගේ පෙනුනට මේක 80000කගේ ජීවිත බේරගත්ත අති විශිෂ්ට ඊළඟට මෙහෙයුමක්. ඔයගලන්ට මේ ඒ වගේම හදාගත්ත තමයි ලෝක ඔඩියෝ ක්ලිප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මෙතන ඒ ෆයිල් එකේ නම ළඟ තිත් තුනක් තියෙනවා. ඒ තිත් තුන උඩ ක්ලික් කරාම එන මෙනු එකේ ඩවුන්ලෝඩ් බාගන්න කියලා එනවා. එන්න ඒක ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ට මේක කොහෙටද සේව් කරන්න ඕනේ කියලා අහනවා. ඒ පාත් එක හරියට දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට ඒ ෆයිල් එක ඔයගලගේ කම්පියුටර් එකේ සේව් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඉතින් මෙතන විනාඩි 18ක විතර ෆයිල් එකක් තමයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඉතින් ලොකු ෆයිල් එකක්. ඉතින් මේ විතරක් නෙමෙයි ඔයගලන් දෙන ඕනම එකක් ඔයගලන්ට මේ විදියට ලස්සන සංවාදයක් විදියට සකස් කරලා සේව් කරගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට බලමු මේකේ වැදගත්ම දේ වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා. දැන් අපි PDF ෆයිල් එකක් විදියට අප්ලෝඩ් කරපු නලපාන ජාතකය ලස්සන වීඩියෝ එකක් විදියට සකස් කරන විදිය තමයි අපි දැන් බලන්නේ. ඒකට ඔයගොල්ලන් යන්න ඕනේ මේකේ වීඩියෝ කියන ටැබ් එකට දෙවෙනි තියෙන ටැබ් එකට. ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ගේ ඒ ජාතක කතාව වීඩියෝ එකක් විදියට පරිවර්තන වෙන්න පටන් ගන්නවා. මේකට තරමක වෙලාවක් යනවා විනාඩි කිහිපයක් යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ සවුන්ඩ් ෆයිල් එක සේව් වෙච්ච හරියම ඒකේ යටින් හරි උඩින් හරි වීඩියෝ ෆයිල් එක ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඕපන් කරලා ඔයගලන්ට ඒක ප්ලේ කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඒකත් ඔයගලන් අර කලින් ෆයිල් එක වගේම ඔයගලන්ට ඔයගලන් කම්පියුටර් එකේ සේව් කරගන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට අවශ්‍ය වෙලාවදී ඒක ඕපන් කරලා නැවත අද අපි මේ හැකියාව විමර්ශනය තියෙනවා. කතා කරන්න යන්නේ හරිම අපූරු ඒ වගේම අපේ ජීවිතවලට ගොඩක් සමීප කරගන්න පුළුවන් පැරණි කතා පුවතක් ගැනයි. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ කාලය දක්වා දිවෙන මේ කතාව තමයි නලපාන ජාතකය. මේක නිකන් කතන්දරයක් නෙවෙයි. නායකත්වය, තියුණු විචාරාත්මක චින්තනය සහ හිතාගන්නවත් බැරි විදිහේ ගැටලු විසඳීමේ උපාය මාර්ග ගැන තියෙන කදිම මාර්ගෝපදේශයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. පුංචි නිරීක්ෂණයකින් කොහොමද දැවැන්ත අනතුරකින් ගැලවෙන්න කියන එක නැතුව මේ කතා කිසිම නුපුරුදු ජලාශයකින් වතුර බොන්නවත් නුපුරුදු පළතුලක් කන්නවත් එපා කියන එක. මේ දැඩි රීතියෙන් අපිට එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි නායකයෙක් විදිහට ඔහු තමන්ගේ පිරිස ගැන කොයිතරම් ආරක්ෂාකාරී වුණාද, කොයිතරම් කරුණාවක් දැක්වාද කියන එක. අනිත් අතට මුළු වඳුරු රංචුවම මේ අවවාදයේ අකුරටම පිළිපදින්න එකඟ වීමෙන් පේන්නේ ඔවුන් තමන්ගේ නායකයාගේ ප්‍රඥාව ගැන කොයිතරම් දුරට විශ්වාස කළාද කියන එකයි. දවසක් දා මේ වඳුරු රංචුව මීට කලින් කිසිම දවසක ගිහින් නැති ඉතින් මේ හැම එකක්ම සකස් කිරීමේදී ඒකට අදාළ භාෂාව ඔයගලන්ට අවශ්‍ය විදිහට තෝරන්න පුළුවන්. ඔයගලන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අවශ්‍ය නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන්, සිංහල මාධ්‍යයෙන් අවශ්‍ය නම් සිංහල මාධ්‍යයෙන්, ඒ වගේම දමිළ මාධ්‍යයෙන් අවශ්‍ය නම් දමිළ මාධ්‍යයෙන් ඔයගලන්ට මේවා සකස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගලන්ට මේ ඇප් එකෙත් භාෂාව ඔයගලන්ට අවශ්‍ය පරිදි මාරු කරන්න පුළුවන්. මම මුලිනුත් කිව්වා මේ හැම එකකම ලැන්ග්වේජ් එක ඕනම AI tool එක ලැන්ග්වේජ් එක ඔයගලන්ට අවශ්‍ය විදිහට චේන්ජ් කරන්න පුළුවන්. හරි ඊළඟට අපි යම් මේකේ තුන්වෙනි ඔප්ෂන් එකට. ඒ තමයි ප්‍රශ්න සකස් කරන ඔප්ෂන් එක. එතකොට ඔයගලන්ට තියෙන මෙන්න මේ ප්‍රශ්න කියන එක මේ ක්ලික් කරා නම් මේ ඔයගලන් අප්ලෝඩ් කරපු පාඩමට අදාළව ප්‍රශ්න සකස් කිරීම මේකෙන් සිදු කරනවා. ඒකටත් විනාඩි කිහිපයක කාලයක් ගත වෙනවා. ප්‍රශ්න ටික සකස් වුණාට පස්සේ මෙතන පල්ලෙහා ඔයගලන්ට ඒක දැක ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු ප්‍රශ්න ඕපන් කරලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේකෙදි ප්‍රශ්න සකස් කිරීමේදී අදාළ පාඩමෙන් හදන්න පුළුවන් උපරිම ප්‍රශ්න ප්‍රමාණය මේකේ සකස් කරනවා. ඉතින් එතකොට මුළු පාඩමම ආවරණය වෙන විදිහට තමයි මේකේ ප්‍රශ්න සකස් කිරීම සිදු වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ටිකත් අධ්‍යයනය කරා නම් ඒ පාඩම පිළිබඳ හොඳ දැනුමක් පාසල් සිසුන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක ඇත්තටම ඉතාමත් වැදගත්.
ඉතින් මේ වගේම තවත් කොටසක් තියෙනවා මේකේ ෆ්ලෑෂ් කාඩ් කියලා. සැන්ලිපත් කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඉතින් ඒක සකස් කරන විදිහත් බලන්න. ඒකත් ඇත්තටම හරිම ඉන්ට්‍රස්ටිං. කියන්නේ ගොඩාක් ආසෙත් වෙන විදිහේ පාඩම ස්ටඩි කරන්න, මේ ප්‍රශ්න සහ පිළිතුරු ලබා දෙන්න මේකෙන් උත්සාහ කරලා තියෙනවා. ඉතින් අපි බලමු සැන්ලිපතේ මම ෆ්ලෑෂ් කාඩ්ස් හදලා ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඒකට මෙන්න මේ ටැබ් එක ඔයගොල්ලන් ක්ලික් කරන්න. හරි ඊළඟට ඒ ෆ්ලෑෂ් කාඩ්ස් උත් ඔයගොල්ලන්ගේ කලින් වගේම ෆයිල්ස් පෙන්නපු තැනම පෙන්නනවා. පල්ලෙහා එතන අපි ෆ්ලෑෂ් කාඩ්ස් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න ටික මේ විදිහට විවෘත වෙනවා. ඉතින් ඒක හරිම ඉන්ට්‍රස්ටිං විදිහට තමයි වැටෙන්නේ. ඔයගොල්ලන් ප්‍රශ්නේ වැටෙනවා. ඊට පස්සේ ඒකේ පිළිතුර හරිනම් හරි ලකුණ ක්ලික් කරන්න තියෙන්නේ. ඒක වැරදි කියලා හිතනවා නම් වැරදි ලකුණ ටික් කරන්න තියෙන්නේ. ඒ වගේම මෙතන C answer කියන එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට පිළිතුරු ලබා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රශ්නේ වුණා ඊළඟ ප්‍රශ්නෙට යන්න ඔයගොල්ලන්ට arrow key එක තියෙනවා. arrow key එක press කරාම ඊළඟ ප්‍රශ්නෙට ඔයගොල්ලන්ව යොමු කරනවා. ඉතින් මේ විදිහට ප්‍රශ්න ගොඩාක් මේකේ පෙන්නනවා. සාමාන්‍ය ප්‍රශ්න 50ක් විතර දැන් මේකේ නම් ප්‍රශ්න 55ක් වගේ පෙන්නනවා. ඉතින් ඒ වගේ ඔයගලන්ට මේ ප්‍රශ්න ටික ඔක්කොම ස්ටඩි කරාම ඒ ප්‍රශ්න ටික ඔක්කොම ඔයගලන් ඒවලට පිළිතුරු ලබා දුන්නාම ඔයගලන්ට පාඩම ඉතාමත් හොඳින් ඔයගලන්ගේ හිතේ තහවුරු වෙනවා. හොඳයි මම හිතනවා ඔයගලන්ට මෙතෙක් කතා කරපු දේවල් හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු පාඩමට අදාළව එක සිතුවමක් විදිහට සටහනක්. ඉන්ෆෝග්‍රැෆික් කියලා කියන්නේ එකක් සකස් කරන විදිය. ඉතින් ඒකට ඔයගලන් කරන්න තියෙන්නේ මේකේ ඉන්ෆෝග්‍රැෆික් කියන ටැබ් එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ පාඩමට අදාළව ඉතාමත්ම ලස්සන රූප සටහනක් සහ ඒකේ තරමක විස්තරයක් සහිතව සාරාංශ කරලා හොඳ සටහනක් ලබා දෙනවා. ඉතින් මේකෙන් සම්පූර්ණ පාඩම ඔයගලන්ට සාරාංශ කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් මේ රූප සටහන ඔයගලන්ට පාඩම ඉතාමත් පහසුවෙන් මතක රඳවා ගැනීම වගේම මේක නැවත ආවර්ජනය කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක ගුරුවරුන්ට වගේම පාසල් දරුවන්ට ගොඩාක් වැදගත් ටූල් එකක්. හොඳයි අපි හිතනවා නෝට්බුක් LM එකේ ප්‍රධානම කොටස් ටික අපි කතා කරා. ඉතින් මේක ගොඩාක් අයට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මේක හොඳට මාස්ටර් කරන්න. මේකෙන් තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඔයගලන් ගොඩාක් වැඩ පහසු කර ගන්න පුළුවන්. ඊටමත් පහසුවෙන් පාසලේ උගන්වන දේවල්, දහම් පාසලේ උගන්වන දේවල් මතකයේ රඳවා ගැනීම සඳහා ඒ වගේම පහසුවෙන් ඒවා අධ්‍යයනය කිරීම සඳහා ඔයගලන්ට මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරුවරුන්ට තමන්ගේ වැඩ ගොඩාක් පහසු කරගෙන ඊටමත් රසවත් ආකාරයට විෂය කරුණු දරුවන්ට ඉගැන්වීම සඳහා මේ ටූල් එක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට යමු YouTube එකේ තියෙන වීඩියෝ එකක් සාරාංශ කරලා ලබා ගන්න කොහොමද කියලා නෝට්බුක් LM ටූල් එක පාවිච්චි කරලා. ඉතින් මේකත් මේ ටූල් එකේ තියෙන ඉතාමත් වැදගත් කොටසක්. මොකද අපි හිතමු පැය දෙකක වීඩියෝ එකක් YouTube එකේ තියෙනවා කියලා. ඒතර පැය දෙකක වීඩියෝ එකේ තියෙන අන්තර්ගතය අපි ලබා ගන්න ඒක අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් අපිට පැය දෙකම වීඩියෝ එක බලන්න ඕනේ. හැබැයි මේ වීඩියෝ එකේ පැය දෙකක් නරඹීම පැත්තක තියලා ඔයගලන්ට ඒක සාරාංශ කරලා ලබා ගන්න පුළුවන්. ඒකේ අවශ්‍යම තොරතුරු ටික මේ නෝට්බුක් LM ටූල් එක පාවිච්චි කරලා. ඒක තමයි තියෙන වැදගත්කම. ඔයගලන් පැය දෙකක් යන කාලය ඔයගලන්ට විනාඩි 5කින් 10කින් මේක සම්පූර්ණ සාරාංශ කරලා ලබා ගන්න පුළුවන්. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔයගලන් මුලින්ම YouTube ඕපන් කරලා ඔයගලන්ට අවශ්‍ය වීඩියෝ එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඒක උඩ රයිට් ක්ලික් කරලා ඒකේ URL එක එහෙම නැත්නම් ඒකේ ඇඩ්‍රස් එක අන්තර්ජාලයක තියෙන ඇඩ්‍රස් එක කොපි කරගන්න ඕනේ. රයිට් ක්ලික් කරලා ඒකේ copy video URL කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ නැවත notebook LM එකට ගිහිල්ලා
ඒකේ අර මූලාශ්‍රය කරන්න කියලා තියෙන අපි source එක එකතු කරපු බටන් එක වම් පැත්තේ තියෙන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන වින්ඩෝ එකේ ඔයගලන්ට පේනවා ඇති යට තියෙනවා websites කියලා ටැබ් එකක්. ඔන්න ඔය websites කියන ටැබ් එක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඊට පස්සේ එන වින්ඩෝ එකට ඔයගලන් අර copy කරගත්ත YouTube URL එක paste කරන්න. paste කරලා next කරන්න. next කරාට පස්සේ මේකේ වම් පැත්තේ ඔයගලන් අර කලින් නලපාන ජාතකයේ පෙන්නපු ෆයිල් එක පෙන්නපු තැනම ඊට උඩින් ඔයගලන්ගේ YouTube වීඩියෝ එකට අදාළ ෆයිල් එක link එක පෙන්නනවා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන අනිත් ටික්ස් ඔක්කොම අයින් කරලා මේකේ ඒ YouTube link එකට අදාළ ටික් එක දාගන්න. මෙතනදී සමහරවිට select all වෙලා තිබ්බොත් මෙතන තියෙන ඔක්කොම ෆයිල් වලින් තමයි ඒ අදාළ description එක හැදෙන්නේ. ඒක නිසා ඔයගලන් හැමතිස්සෙම ඒ අදාළ ෆයිල් එක විතරක් තෝරන්න ඕනේ. ඒකෙන්දී ඔයගලන්ට කරන්න පහසුම දේ තමයි select all කරලා ඊට පස්සේ ආයි select all එක ටික කරන. ඒතකොට ඔක්කොම ෆයිල්ස් ටික අයින් වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට අවශ්‍ය ෆයිල් එක විතරක් ටික් කරගන්න. හරි දැන් ඔයගලන්ට පුළුවන් ඒ ඔයගලන් සිලෙක්ට් කරගත්ත ෆයිල් එකෙන් ඔයගලන්ට අවශ්‍ය විදිහට ඔයගලන්ට අවශ්‍ය ඉන්ෆෝග්‍රැෆික් එකක් හදා ගන්න පුළුවන්, විස්තරයක් ගන්න පුළුවන්. අර අපි මුලින් කියලා දීපු සියලුම ඔප්ෂන්ස් මේකට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට අවශ්‍ය විදිහට මේ විදිහට ඒක සාරාංශ කරලා YouTube වීඩියෝ එකේ තිබිච්ච දේ සාරාංශ කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඉතාමත් වැදගත් ඔයගලන්ගේ කාලය ඉතුරු කරගන්න. ගොඩක් විශ්වවිද්‍යාල සිසුන්ට පවා ඒගොල්ලන්ට අධ්‍යයන කරන්න තියෙන විෂය පරාසය ගොඩක් පුළුල් දෙයක් නිසා ඒ වගේ වෙලාවල් වලදී YouTube වල තියෙන මොන හරි දෙයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් පැය ගානක වීඩියෝ එකක් නරඹන්න නැතුව ඔයගලන්ට ඉතාමත්ම කෙටියෙන් ඒකේ අන්තර්ගතය සාරාංශ කරලා මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් මේකම ගොඩක් වටිනා ටූල් එකක් අතර මේකේ තියෙන. ඉතින් මේක භාවිතා කරලා පාසල් දරුවන්ට දහම් පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල සිසුන්ට ඒ වගේම ගුරුවරුන්ට මේක භාවිතා කරලා ගොඩක් දේවල් තව කරන්න පුළුවන්. ඉතින් මේක බොහොම කෙටියෙන් මම කියලා දුන්නේ අත්‍යවශ්‍යම දේවල් ටික. ඉතින් මේ වගේ ෆ්ලෑෂ් කාඩ්ස් හදන්න, ඒ වගේම පොඩ්කාස්ට් එකක් කරන්න, මේ වගේ ඕනම දෙයකට මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි මම හිතනවා නෝට්බුක් LMS ගැන අපි කතා කරපු තොරතුරු ප්‍රමාණවත් කියලා දැනට අපේ ඊළඟ වීඩියෝ එකෙන් AI tools ගොඩක් තව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔයගොල්ලෝ මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්න. එතකොට ඔයගොල්ලන්ට තව ගොඩක් ප්‍රයෝජන මේ AI වලින් ලබා ගන්න මේ හැකියාව තියෙවි. ඒ වගේම මේ වගේ තව tools ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඒවා ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට යමු AI භාවිතා කරලා කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා PowerPoint presentation එකක් පහසුවෙන් සකස් කරන්නේ කොහොමද කියලා. මොකද ඔයගොල්ලන් දන්නවා PowerPoint presentation එකක් හදනවා කියන්නේ පැය ගානක වැඩක්. ඉතින් මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඇත්තටම ඒ ගොඩක් දේවල් ස්ටඩි කරන්න ඕනේ, විස්තර ගන්න ඕනේ, තොරතුරු අරගෙන ඒක කොපි කරලා පේස්ට් කරන්න ඕනේ. ඒ වගේම ඉමේජස් හොයන්න ඕනේ, ඉමේජස් දාන්න ඕනේ. මේ කිසි දෙයක් නැතුව විනාඩි ගානකදී ඔයගලන්ට අවශ්‍ය ප්‍රසන්ටේෂන් එක හදන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේකට ඔයගලන්ට යන්න වෙනවා Gemini AI tool එකට. මුලින්ම Google එකට ගිහිල්ලා Gemini AI කියලා ටයිප් කළා පහුගිය Gemini එකට යන්න. Gemini එකට ගිහිල්ලා ඒක sign in වෙන්න. ඔයගලන් කලින් හදාගත්ත username password දාලා ඊට පස්සේ තමයි ඔයගලන්ට මේ වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී මම මේක භාෂාව මම මුලිනුත් කිව්වා ඔයගලන්ට කැමති භාෂාවක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතෙක් කියලා සිංහල භාවිතා කරපු නිසා මම මෙතන ඉංග්‍රීසි වලින් එක ටයිප් කරා. අපිට අවශ්‍ය ප්‍රසන්ටේෂන් එක අපි prompt එකක් විදිහට Gemini එකට දෙන්න ඕනේ. ඉතින් මම දැම්මා create a MS PowerPoint presentation on the life story of Lord Buddha කියලා දැම්මා. ඒ දාලා අපි ඒක enter කරාම ඉතාමත්ම කෙටි කාලයකදී PowerPoint presentation එක හැදේවි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ life story එක පිළිබඳව ඉතාමත්ම කෙටියෙන් සාරාංශ කරලා හොඳ PowerPoint presentation එකක් මේකෙන් ඔයගලන්ට හදලා දෙවි. ඉතින් මේක ඇත්තටම මම උදාහරණයක් විදිහට විතරයි ගත්තේ. මේක ඉතාමත්ම complicated විදිහට ඔයගලන්ට අවශ්‍ය විදිහට දීර්ඝ විස්තර සහිතව මේක ලබා ගන්න පුළුවන්. මොකද මම මේකේ prompt එක දුන්නේ හරිම කෙටියෙන්. හැබැයි මෙහෙම නැතුව ඔයගලන්ට මේකේ prompt එක පේලි 10කට 15කට දෙන්න පුළුවන් නම් ටිකක් විස්තර සහිතව ඔයගලන්ට මේක මීට වඩා ගොඩාක් සාර්ථකව ප්‍රසන්ටේෂන් එක ලබා ගන්න පුළුවන්. ඔයගලන්ට ප්‍රසන්ටේෂන් එකේ එන්න ඕන කලර්ස්, බෑග්ග්‍රවුන්ඩ් කලර්ස්, මේ විදිහේ ඉමේජස් එන්න ඕනේ කියලා ඒවා දෙන්න පුළුවන් prompt එකට. ඒ වගේ මේක අන්තර්ගත වෙන්න ඕන කරුණු මොනවද කියන එක ඔයගලන්ට තව දෙන්න පුළුවන් විස්තර ඇතුව. ඒ වගේ දීලා ඔයගලන්ට වඩාත් සාර්ථකව ඉතාමත්ම උසස්ම තත්ත්වයේ ප්‍රසන්ටේෂන් එකක් output එක විදිහට ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමතිස්සෙම prompt එක හොඳට ලියන්න. ඒක තමයි වැදගත්ම දේ. ඔයගලන් දෙන prompt එක අනුව තමයි ඔයගලන්ට output එක ලැබෙන්නේ. ඒක නිසා prompt එක හරියට ලියන්න ඉගෙන ගන්න. ඒක තමයි AI තාක්ෂණයේ තියෙන වැදගත්ම කරුණ.
හරි ඔයගලන්ට පේන්නේ විනාඩි කිහිපයකදී මෙතන ප්‍රසන්ටේෂන් එක හැදෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මෙතන මේ ෆයිල් එක උඩ ක්ලික් කරාම මේ විදිහට ප්‍රසන්ටේෂන් එක ඕපන් වෙනවා. ඉතින් මේකේ arrow keys ක්ලික් කරලා ඔයගලන්ට ප්‍රසන්ටේෂන් එක ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පේන ඇති මෙතන උඩ තියෙනවා export to slides කියලා තියෙනවා. තාම මේක ප්‍රසන්ටේෂන් එක විදිහට තිබ්බට මේක ඔයගලන්ට ප්‍රසන්ටේෂන් එක විදිහට ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව නැහැ. මේක PDF ડોකියුමන්ට් එකක් විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඔයගලන් මේ export to slides කියන එක ක්ලික් කරාට පස්සේ තමයි මේක slide show එකට කන්වර්ට් වෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එක. ඒ ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා ඔයගලන්ගේ මේ ප්‍රසන්ටේෂන් එක ඔයගලන්ගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන් ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක නැවත ඔයගලන්ට ඕපන් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට අවශ්‍ය නම් ඒ ස්ලයිඩ්ස් වල ඔයගලන්ට මොහරි චේන්ජස් කරන්න අවශ්‍ය නම් එතනදී චේන්ජ් කරන්න පුළුවන් එඩිට් එකට ගිහිල්ලා. ඒක ඔයගලන්ට ඉමේජස් මොහරි වෙනස් කරන්න ඕන නම් ඉමේජස් එකේ අන්තර්ගතයේ කන්ටෙන්ට් එක ඕනම විදිහකට ඔයගලන්ට චේන්ජ් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්ලයිඩ් එකේ මුල්ම බේසික්ස් ටික හදාගත්තට පස්සේ ඔයගලන්ට අවශ්‍ය ඕනම චේන්ජ් එකක් කළා මේක තව වැඩි දියුණු කරගන්න පුළුවන්. හැබැයි එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන් ප්‍රොම්ප්ට් එක හරියට ලියුවා නම්. ඔයගලන් ප්‍රොම්ප්ට් එක ලියද්දී හරියටම ප්‍රොම්ප්ට් එක ලියන්න. ඒකට එන්න ඕන පින්තූර මොනවද? ඒකට එන්න ඕන ඉමේජස් මොනවද? ඒකට එන්න ඕන කන්ටෙන්ට් එක මොනවද කියන එක හරියට පැහැදිලිව දුන්නොත් ඔයගලන්ට මේක ආපහු එඩිට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තිතටම හරියටම නිවැරදිව ඔයගලන්ට PowerPoint presentation එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති AI වල තියෙන ප්‍රයෝජන මොනවද කියලා. අපි පැය ගාණක් දවස් ගාණක් තිස්සේ කරපු presentation එකක් ඔයගලන්ට විනාඩි 2-3ක් වගේ ඉතාමත්ම කෙටි කාලයකදී සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මේක තමයි AI වල තියෙන වැදගත්කම. පාසල් දරුවන්ට, ඒ වගේම විශ්වවිද්‍යාල දරුවන්ට ඉගෙන ගන්න ඕනම කෙනෙකුට, ඒ වගේම විශේෂයෙන්ම ගුරුවරුන්ට AI භාවිතා කරලා ගොඩාක් දේවල් කරන්න පුළුවන්. වැඩ ගොඩාක් පහසු කරගන්න පුළුවන්. ඒ වගේම ඒවා ඉන්ට්‍රස්ටිං විදියට පාසල් දරුවන්ට වඩාත් රසවත් අන්දමින් ඉගැන්වීම සඳහා මේ tools පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි හිතනවා asset designers අපි ඔයගලන්ට යම් දැනුමක් ලබා දුන්නා කියලා. ඉතින් ඉදිරියේදී තව ගොඩාක් දේවල් AI tools භාවිත කරලා කරන්න පුළුවන් විශ්මිත දේවල් ගොඩක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පළවෙනි එකේ අපි ගොඩක් අමාරු දේවල්, complicated දේවල් කතා කරේ නැහැ. මොකද ඒක එහෙම කරොත් මුලදීම පාඩම එපා වෙන්න පුළුවන්. අපි ඊළඟ පාඩම් වලදී, ඊළඟ වීඩියෝස් වලදී තරමක් complicated හැබැයි ඔයගලන්ට හිතා ගන්නවත් බැරි දේවල් කරන විදිහ අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ සීරීස් එකක් අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගලන්ට හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා මේක ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයගලන්ට තව ඉදිරි වීඩියෝ වලදී අපි මොන හරි කතා කරත් හොඳයි කියලා ඔයගලන්ට හිතෙනවා නම් ඒ දේවලුත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපි ඔයගලන් වෙනුවෙන් ඔයගලන්ගේ කමෙන්ට් කරන, ඔයගලන් රික්වෙස්ට් කරන ඒවා අපේ ඊළඟ වීඩියෝ එකේදී ඔයගලන් වෙනුවෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ උගන්වපු දේවල් පුළුවන් තරම් තව ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරාත් ඔයගලන්ට AI මාස්ටර් කරන්න පුළුවන්. AI මාස්ටර් කරාගෙන ඔයගලන්ගේ කාලය සෑහෙන ඉතුරු කරගන්න පුළුවන්. ඒ කාලය යොදවලා ඔයගලන්ට තව වැඩි දෙයක් කරන්න පුළුවන්. තව වැඩි සිසු පිරිසකට දැනුම ලබා දෙන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක නරඹපු ඔයගල හැමෝටම සුබ දවසක්.